ආයිබෝන් කියලා පිළිගන්නවා ආලෝකරේට් ටීචර් ඉගෙන තවත් අලුත් YouTube වීඩියෝ එකකට හැමෝම ඉතින් අපි හැමදාම ඔයාලට අරන් ආවේ මොන හරි ESP32 කෑල්ලක් ඒ වගේ මොන හරි ටෙක් ගැජට් එකක් ගැන තමයි අපි ඔයාලට වීඩියෝ අරන් ආවේ. අද ඉතින් මම මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ ගොඩක් අය මගෙන් ආව ප්‍රශ්නකට උත්තර ගොඩක්. ඉතින් හැමෝම මගෙන් ඇහුවා ඔයා කොහොමද මේ Arduino දේවල් ඉගෙන ගත්තේ වගේම ESP32 බෝඩ් ගැන ඒ වගේම ඔයා කොහොමද මේ දේවල් ඔයා කොහොමද හරි කෝස් එකක් ස්ටඩි කරාද මේ වගේ ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. කොහොමද අපි මේ රොබෝටික්ස් ඒ වගේම ඉනෝවේෂන් සයිඩ් එකට එනවා නම් අපි මොනවද කරන්න ඕනේ, අපි කොහොමද මේවලට ඉන්වෝල්ව් වෙන්නේ, කොහොමද අපි දැන් මොනවාරි කම්පිටිෂන් කියමුකෝ ඒ කම්පිටිෂන් වලට කොහොමද ෆේස් කරන්නේ, මේ වගේ දේවල් ගැන ගොඩක් ප්‍රශ්න මගෙන් ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඉතින් අද අපි මේ වීඩියෝ එක බලමු මොනවද ඒකට දෙන්න පුළුවන් සොලියුෂන්ස් කියලා. ඉතින් මම මුලින්ම ඔයාලට කියන්නම් ඇත්තම කිව්වොත් මම මේ වීඩියෝ එක මහ ලොකු එඩිට්ස් එකක් ගොඩක් මොකුත් මම එච්චර මේක එඩිට් කරන්නේ නැහැ. මම මේක නෝමලි ඔයාලට මම ප්‍රසන්ට් කරන විදිහටම කියාගෙන යන්නම්. ඒ කියන්නේ දැන් ඇත්තටම මට මේ වෙලාවේ ටයිම් එකක් නැහැ මේක එඩිට් කරන්න. ඒකින්ද මම ඔයාලට මේක නෝමලි කරන වීඩියෝ එකක් විදිහට ඔය කියන ඔයාලට උපදෙස් දෙන්න පුළුවන් වීඩියෝ එකක් විතර තමයි මේක කරන්නේ. ඒකින්ද ඔයාලා හොඳට මේ වීඩියෝ එක අහගෙන ඉන්න, මොළේ ඉඳන්ම එහෙනම් වීඩියෝ එකේ ඉන්න. එහෙනම් අපි බලමු මොනවද ඉතින් ඔයාලට මේ robotics innovation side එකට join වෙනවා නම් ඒ වගේම ඔයාලා මේ side එකට ආස නම් ඔයාලා කොහොමද මේව study කරන්නේ, ඔයාලට මොනවද තියෙන platforms මේවා ගැන එහෙනම් අපි දැන් බලමු. හරි ඉතින් මම මගේ කතාව කියන්නම්කෝ මුලින්ම. ඇත්තම කිව්වොත් මම මේ සයිඩ් එකට, ඒ කියන්නේ robotics මේ Arduino සයිඩ් එකට මුලින්ම මම එන්ට්‍රි වුණේ 2019 ඒකේ වගේ. කියන්නේ මම ඒ කාලේ සාමාන්‍යයෙන් ඉඳියේ 8 වසරේ වගේ. මම 8 වසරේදී තමයි මේ දේවල් වලට ඉන්වෝල්ව් වුණේ. එතකොට මම සාමාන්‍යයෙන් දැන් මේ දේවල් වලට ඉන්වෝල්ව් වෙනකොට මම දන්නේ නැහැ මොනවද මේ තියෙන බ්ලැක් කෑලි කියලා. ඒ කියන්නේ Arduino board එක කියන්නේවත් ඒ වගේම ගියර් මෝටර් එකක්වත් මොකොත් සෙන්සර් එකක් ගැනවත් කිසිම knowledge එකක් මට තිබ්බේ නැහැ. ඉතින් මේ කිසිම දෙයක් ගැන කිසිම දෙයක් දන්නේ නැතුව තමයි අපි වැඩේට එන්ට්‍රි වුණේ. එතකොට කොහොමද ඉතින් ඔයාලා දැන් කල්පනා කරන්නේ කොහොමද මේ දේවල් ඉගෙන ගත්තේ? ඇත්තම කිව්වොත් ඉතින් ඔයාලා මේ බලන ඔය ඉන්න platform එක තමයි හොඳම platform එක ඔයාලට මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ YouTube එක. මම මුලින්ම ඉතින් YouTube එකේ ගිහිල්ලා search කරේ robotics කියලා. robotics කියලා search කරාම මට ගොඩාක් platforms ආවා. ඒ වගේම ගොඩක් world classes වල ඉන්න හොඳම YouTubers ලගේ content mention වෙන්න ගත්තා English වලින්. ඒ වගේ දේවල් ගොඩක්. ඒ කියන්නේ මට සිංහලෙන් ගොඩක්ම mention වුණේ අපේ නිසල් හේවාගම අයියාගේ වීඩියෝස්. එයාගේ තමයි ගොඩක්ම Arduino tutorial ඉස්සර ඉඳන්ම ගොඩක් එයාගේ තිබ්බා. ඉතින් මම මේ දේවල් පොඩ study කර ගියා. ඒ වගේම ESP32 කොට ගැන සමහර කට්ටිය සිංහලෙන් වීඩියෝ කරලා තිබ්බා. ඒ වුණාට ගොඩක්ම තිබ්බේ ග්ලෝබල්. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ වීඩියෝස් තමයි ගොඩක්ම තිබ්බේ. ඒ වතරට ගියාම පොඩ්ඩක් අර ලැන්ග්වේජ් එක බැරි එකක් තියෙනවා. සමහර අය ඉන්නවා පොඩි කාලේ ඉතින් සාමාන්‍ය ඉතින් කියලා දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඒ වුණාට සමහර දේවල් තේරෙන්නේ නැහැනේ. අපි ඕකේ සබ්ටයිටල් ඔන් කරගත්තා. ඉතින් මේ දෙයට ගොඩක්ම මටත් මුහුණ දෙන්න වුණා. ඒකට පස්සේ ටික ඒක හදාගත්තා. ඉතින් කොහොම හරි. ඒත් ඉතින් දැන් ඉන්න කට්ටියට ටයිම් එකත් එක්ක සාමාන්‍ය එක වීඩියෝ එකක් දෙකක් කොහොම බලලි වෙලා සාමාන්‍යව Arduino ගැන ඉගෙන ගන්නත් බෑ. ඉතින් මමත් ඒ වගේ කාලෙ ඉතින් කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව තමයි ඔහේ ඉතින් ස්ක්‍රෝල් කර වීඩියෝ බල ඉඳියා. හොඳම දේ තමයි ඉතින් මේ කොරෝනා ටයිම් එක. ඒ කියන්නේ අපි දැන් 2019 මේ ටයිම් එකේදී මේ කොරෝනා ආවේ. ඒ කියන්නේ අපි 8 වසර 9 වසරේ ඉන්න කාලේ තමයි මේ කොරෝනා ආවේ. ඒ කාලේ තමයි ඉතින් අපිට ස්මාර්ට්ෆෝන් එකක් ආවේ. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක යූස් කරලා තමයි ඉතින් ඔච්චර හරියකට මැච් එකක් ගැහුවේ. ඊට පස්සේ ඉතින් ආපහු ප්‍රොබ්ලම් එකක් තමයි ඉතින් කොරෝනා ටයිම් එකේදී අපි ගාව නැහැ Arduino boards. Arduino board එකක් ගන්නෙ කොහෙන්ද? ඒ වගේම මොකද්ද ගිය මෝටර කොහෙන්ද ගන්න? ඒ කියන්නේ දැන් නම කිව්වට Google ඒ කාලෙකින් තේරුම් නැහැනේ. Google එකේ search කරලා ඩාටාස් එකට ගිහින් loader එකක් දාන්න. ඒ වගේ කිසිම idea එකක් නැහැ අපිට ඒ කාලේ. ඉතින් ඒක හෙනම කරදරයක් වුණා. ඊට පස්සේ ඉතින් මම මුලින්ම Arduino board එකක් මට හම්බුනේ අපේ ඉස්කෝලේ. අපේ ඉස්කෝලේ කම්පිටිෂන් එකක් තිබ්බේ. ඒක තිබ්බේ IEEE එකෙන්. එයාලා අපිට workshop එකක් කරා Arduino ගැන, robotics ගැන, drones ගැන මේව ගැන කරලා quiz එකක් තිබ්බා. ඒ quiz එකෙන් දිනන කෙනාට දෙනවා Arduino board එකේ Arduino පුංචි kit එකක්. එන්නේ Arduino kit එකෙන් තමයි මම මුලින්ම වැඩි පටන් ගත්තේ. ඒ කියන්නේ ඒ quiz එක සම්පූර්ණ මම ඒ කියන්නේ දවස් හොඳට වහින කොරෝනා දවස්වලේ. ඊට පස්සේ ඉතින් අකුණු ගගහා මට ගෙදරනුත් බැන්න ඒ කාලේ ඔක බලන්න එපා. ඒ කියන්නේ Zoom meeting එක කියන්නේ කොරෝනානේ Zoom meeting එකේ වෙන්න ගගා ගොඩක් මට බැන්නයි වුණා. මම කොහොම හරි අල්ලන් ඉඳලා මට ඉතින් කොහොම හරි Arduino board එකක් ගන්න ඕනනේ. මම ඊට පස්සේ කොහොම හරි ඒක හොඳට මේ මීටින් එක අහගෙන ඉඳලා quiz වලට ඔක්කොම උත්තර දීලා ඉල්ලලා කොහොම හරි මට ඒ Arduino board එක හම්බුණා ලක් එකට වගේ. ඊට පස්සේ මට සතියක් විතර ගිහිල්ලා ඒ Arduino board එක ගෙදරටම ආවා. මග්ගාව තාමත් ඒ Arduino board එක තියෙනවා. මම අර වීඩියෝ එක අන්තිමට පෙන්නන්නම් ඒ Arduino board එක. ඊට පස්සේ තමයි මගේ ජර්නි එක පටන් ගත්තේ.
ආඩිනෝ බෝඩ් එක හම්බුණා. ඊට පස්සේ මම මේකේ පාර්ට්ස් ගැන ස්ටඩි කරන්න ගත්තා. මොනවද මේ කැපැසිටර්ස් කියන්නේ, ඩයෝඩ්ස් කියන්නේ මොනවද, මේ පෝර්ට්ස් මොනවද, මේවා ගැන මම ෆුල් ස්ටඩි කරා. ඊට පස්සේ තමයි මගේ ජීවිතේ හොඳම කාලෙදී. ඉතින් ඒ දේවල් ගැන කියනකොට මාර සතුටුයි. ඒ කාලේ ගැන කියන වචන නැහැ. ඊට පස්සේ ඉතින් මම ඒ ආඩිනෝ බෝඩ් එක යූස් කරලා කොහොම හරි ඉතින් AliExpress එකෙන් ඒ කාලේ මම මේ මෝටර් ඩ්‍රයිව් එක ගත්තේ. ඒකත් එන්න බර දවසක් ගියා මාසයක් විතර ගියා AliExpress එකේ. ඒ කාලේ බඩු ඉච්චර එන්නේ නැහැ ගෙන්නන්නේ. ඊට පස්සේ මේ අල්ට්‍රාසොනික් සෙන්සර් එක මේ ගියර් මෝටර්ස් යූස් කරලා මේ තමයි ඉතින් මගේ පළවෙනි ප්‍රොජෙක්ට් එක. මේ තියන්නේ ඔප්ටිකල් වේවලෙන්ස් කා එකක්. මේක තමයි ඉතින් මම මුලින්ම මේ ජර්නි එකට එන්ටර් වෙලා හදපු ප්‍රොජෙක්ට් එක. මම ඒක තාම පරිස්සම් කරලා අරන් තියාගෙන ඉන්නවා. මේකට දැන් ඉතින් අවුරුදු 2.5කටත් වැඩිය වැඩි. ගොඩක් ලොකු මැච් එකක් හොම මේකෙන් මම මේක එක එක විදිහට හදලා ටෙස්ට් කරා. ඊට පස්සේ මේක එහෙමම සමහර වෙලාවට මෙන්න මේ ESP32 එක අරන් ඊට පස්සේ Node MCU එක ඒ වගේම මෙන්න මේ තියෙන මේ ESP32 cam එක මේක දේවල් ගොඩක් යූස් කරලා එක එක ප්‍රොජෙක්ට් කරා මම ගායකට. ඊට පස්සේ ඇත්තටම ඉතින් මට ඔයාලට මේකෙන් දෙන්න පුළුවන් හොඳම උපදේශ තමයි ඔයාලා දෙයක් කරනවා නම් පොඩ්ඩක් ඒක අල්ලන් ඉන්න. එකපාරට අපිට කොහොමද හම්බෙන්නේ? දැන් ඔයාලා මේ ජර්නි එකට එන්ට්‍රි වුණාම ගොඩක් අය කරන වැරද්දක් තමයි ළමයි ගිහිල්ලා අම්මලා තාත්තගෙන් ෆුල් ආඩිනෝ කිට් ඉල්ලනවා. ඊට පස්සේ මට අම්මේ මෙන්න මේ කෑල්ල ඕනේ, මේක ඕනේ, මේක ඕනේ කියලා ඔක්කොම ගොඩ ගහ ගන්නවා. ඊට පස්සේ ඔක්කොම ගොඩ ගහගත්තට පස්සේ කරන්න ප්‍රොජෙක්ට් සර්ච් කරනවා. ඒත් කෝඩ් කරන්න බෑ. ඊට පස්සේ කෝඩ් YouTube එකෙන් කොපි කරලා ගන්නවා. ඊට පස්සේ දැන් මමවත් දැන් මට ගොඩක් කට්ටිය බැලලා දාලා දීප්ප මේකෙදි මම අර මොකටද කෝඩ් ෆ්ලෑෂ් එකක් හදලා දීප්ප අපිට ඩිලීට් කෝඩ් එක දෙන්නකෝ, කෝඩ් එක මේක හරි වෙලා මේව කරන්න. ඒ වගේ ගොඩක් අය මගෙන් කෝඩ් ඉල්ලනවා. මම කෝඩ් දෙන්නේ නැති එකම හේතුව තමයි ඒක. මොකද ගොඩක් කට්ටිය පුරුදුලා ඉන්නේ YouTube එකෙන් ගන්න කෝඩ් එකක් කොපි කරලා පේස්ට් කරන්න. එතකොට ඒකෙන් ඔයාලට ඇත්තම කිව්වොත් ප්‍රයෝජනයක් වෙන්නේත් නැහැ. ඔයාලගේ මුලට දෙයක් යන්නේත් නැහැ. ඒක ගැන අතන වැඩක් නැහැ එහෙම. මොකද අර දැන් ඔයාලට ChatGPT එකට ගියොත් එහෙම කෙලින්ම ගහපුවම කෝඩ් එක එනවා. දැන් ඒක කොහොමත් ඕපන් ස්පේස් තියෙන්නේ. ඔයාලට ඉතින් මහලු දෙයක් නැහැ. ඔයාලට ඕන ප්‍රොජෙක්ට් එක ChatGPT එකට කියපුවම එයා කෝඩ් එක දීලා A to Z ඔයාලට කරගන්න හැම දෙයක්ම එයා කියලා දෙනවා. ඉතින් සමහර අයට මේක ගැන knowledge නැහැ. ඔයාලට ඉතින් මේ දේ ගැන දැනගන්න ඕන නම් මම තව අලුත් වීඩියෝ එකක් කරනවා කොහොමද ChatGPT, Gemini ඒ වගේම තව ඒ platforms use කරලා කොහොමද මේ robotics innovation projects කරන්නේ කියන එක ගැන වීඩියෝ එකක් ඕන නම් දැම්ම කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහට බලලා අපි ඒක ගැන වීඩියෝ එකක් අනිවාර්යෙන් ගේන්න. මට මේකෙදි කියන්න ඕන ඉතින් අර ළමයි කරන පළවෙනි වැරද්ද තමයි අර මොකොත්ම දන්නේ නැතුව ගිහිල්ලා එකපාරට ආඩිනෝ බෝඩ් එකක් අම්මගෙන් ඉල්ලනවා. ඊට පස්සේ සම්පූර්ණ කිට් එකක් ඉල්ලනවා. ඒ දේ කරන්න එපා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ වීඩියෝ සීරීස් එකක් ගන්න. YouTube එකේ හොඳ වීඩියෝ සීරීස් දෙනවා අපිත් ඉස්සරහට දාන්නම්. ඔයාලා කැමති ඕනම දෙයක් කමෙන්ට් කරන්න. අපි ඒ දේ ගැන අනිවාර්යෙන් වීඩියෝ කරන්න. අපි එතකොට ගොඩක් කට්ටිය ඒ වැරද්ද කරනවා. කියන්නේ මුලින්ම ඔයා කරන්න ඕනේ ස්ටඩි කරන්න. හොඳට ස්ටඩි අවුරුද්දක් ගියත් කමන්නේ, අවුරුදු දෙකමාරක් ගියත් කමන්නේ. හරියට මේ පාර්ට්ස් මොනවද මේවා ගැන හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔයාලා මේ බැච් එකට බහින්න. එතකොට ඔයාලට සමහරට ඒ කාලෙදි හොඳ ආර්ථික තත්ත්වයක් තියෙන්නත් පුළුවන් මේ පාර්ට්ස් මිලදී ගන්න. ඒකින්ද ඔයා ඒ දේවලුත් බලාගෙන වැඩේ කරන්න. දෙවෙනි එක මම ඔයාලට මේ රෙකමන්ඩ් කරන්න යන්නේ. කියන්නේ දැන් මම ඔයාලට පළවෙනි එකේදී කිව්වනේ මේක දැන් අම්මලා තාත්තලා මේ පාර්ට්ස් ඉල්ලන්න එපා. හොඳට මේක ගැන ස්ටඩි කරන්න. එතකොට දැන් ගොඩක් කට්ටිය අහන ප්‍රශ්න තමයි අපි කොහොමද පාර්ට්ස් නැතුව මේවා රියල් වර්ල්ඩ් ටෙස්ට් කරලා බලන්නේ. අපිට මේක සිමියුලේෂන් එකක් විදිහටවත් කරගන්න බැරිද? අන්න එකයි පොයින්ට් එක. ඔයාලට ඉතින් මේකෙදි මේ පාර්ට්ස් නැතුව ඔයාලට හොඳට ස්ටඩි කරලා මේවා සිමියුලේෂන් එක. ඒ කියන්නේ සිමියුලේෂන් එක කියන්නේ අපිට ෆෝන් එක වේවා, අපේ පරිගණකය වේවා, ඒ වගේම ලැප්ටොප් එක මේ හැම දෙයකින්ම අපිට පුළුවන් ඔන්ලයින් හෝ ඔෆ්ලයින් විදිහට try කරන්න. ඒ කියන්නේ Arduino board එකේ ඒ විදිහටම දෙන සිමියුලේෂන් එක කෝඩ් අප්ලෝඩ් කරලා pins connect කරලා මේ විදිහ සිමියුලේෂන් හදලා ඉවරලා ඔයාලට පුළුවන් මේ robotics innovation මේ project ඔයාලට ගෙදරදීම කිසිම පාර්ට් එකක් නැතුව fully free මේව try කරන්න පුළුවන්. ඔයාලා ඉතින් අනිවාර්යෙන් මේක ගැනත් කමෙන්ට් එකක් දාලා යන්න. ඒ කියන්නේ ඔයාලට මේ robotic simulation, Arduino simulation මේ platforms ගැනත් වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් කියන්න. අපි ඉස්සරහට ගෙන්න මේ දේවල් කොහොමද වෙන්නේ කියන එක ගැන. ඒ කියන්නේ ඔයාලගේ කමෙන්ට් එක වල තමයි තීරණය වෙන්නේ ඉස්සරහට මම ගෙන වීඩියෝස්. හරිද? ඒකෙන් අනිවාර්යෙන් ඒවත් දාලා තියන්න. එතකොට මම ඔයාලට මේකෙදි ඔයගේ සිමියුලේෂන් කරන්න පුළුවන් platforms දෙකක් හෝ තුනක් ගැන දැන් කියන්න. එතකොට මම මේකෙදි පළවෙනිම ඔයාලට recommend කරන්නේ PictoBlox කියන සිමියුලේෂන් එක. ඒ කියන්නේ ඒක ඇත්තම කිව්වොත් ඔයාලට අර පොඩි කාලේ දැන් අපේ IT වල සාමාන්‍යයෙන් තියෙනවා 6 7 ඉඳන් උඩට යනකොට ස්ක්‍රැච් කියලා අර පොඩි පූසෙක් ඉන්නේ ලෝගෝ එක. අන්නේ ස්ක්‍රැච් එක හරහාත් අපිට මේක try කරන්න පුළුවන්. ඒ කියන්නේ Arduino parts වේවා ඒ සිමියුලේෂන් වලින් කරන්න ඔයාලට basic coding knowledge එකක් හදලා දෙන එක. ඔයාලට ඉතින් ඒ වලින් try කරන්න පුළුවන් මුලින්ම මේ Arduino ප්‍රොජෙක්ට් වලට එන්ට්‍රි වෙන්න knowledge එක හදාගන්න ඒ platform use කරන්න පුළුවන්. ඒ වගේම මම recommend කරන දෙවෙනි platform එක තමයි Tinkercad කියන එක. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇතින් නිකන් අර ABCD ගහන නිකන් චුටි logo එකක් දෙනවා. මම දැන් මේකෙන් දාන්න logo එක ඔයාලට පේනවා ඇති.
එන්න මේ තියෙන ටින්කාඩ් කියන පලටෆෝර්ම් එකක් යස් කරන්න පුළුවන් වාට හොඳටම ආඩිනෝ සිමුලේෂන් වේවා ඕනම දෙයක් ලස්සන ප්‍රජෙක්ට් විතර ගන්නේ වගේම මේ ටින්කාඩ් කියන පලටෆෝර්ම් එක ගොඩක් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් පාවිච්චි කරනවා. ඒ වගේම මේ ග්ලෝබල් ස්ටුඩන්ට්ස්ලා අනිවාර්යෙන් එයාලගේ එඩියුකේෂන් වලට යූස් කරන ප්ලැට්ෆෝම් එකක්. මොකද ඒක හරහා පුළුවන් ඔයාලට 3D විදිහට මොන හරි ඔයාලගේ මේ කියන ඔබ්ජෙක්ට් එක ඔයාලගේ ප්‍රොජෙක්ට් 3D විදිහට හදා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට ඕන කරන ස්ක්‍රැච් ඇඳ ගන්න පුළුවන්. මේ වගේ all in one platform එකක් තමයි මේක. මම මේක 100% රෙකමන්ඩ් කරනවා. ඔයාලා අර්ධෙන් වැඩේට එන්ට්‍රි වෙන කෙනෙක් නම් මේ platform තුනෙන් ඔයාලා අනිවාර්යෙන් වැඩ පටන් ගන්න. ඔයාලට කිසිම බයක් නැතුව ඔයාලගේ පාත් එක ලස්සනට හදා ගන්න පුළුවන් මේ සයිට් එකේ. ඒකින්ද අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ platform ගැන ඉගෙන ගන්න ආස නම් මම ඒතකොට ඉස්සරහට ඔයාලට කියන්නම් කොහොමද මේ platform එක වැඩ කරන්නේ. ඒ වගේම මේ install කරන්නේ කොහොමද මේවා ගැන මම ඔයාලට A to Z දැනුම සම්පූර්ණයෙන් දෙන්න මම ඇත්තම කැමතියි. ඒකින්ද ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න ඒක ගැන. ඔන්න ඔය ටික තමයි මට මේ දෙවැනි උපදෙස් දෙන්න දෙන එකින්ද අනිවාර්යෙන් අර පළවෙනි උපදෙසයි දෙවෙනි උපදෙසයි දෙකම කරන්න. කියන ඔයාලා මුලින්ම පාර්ට්ස් හොයන්න යන්න එපා. මුලින්ම YouTube එකෙන් ස්ටඩි ගන්න. ඊට පස්සේ සිමියුලේෂන් එකකට මේවා try කරන්න. හරි ඉතින් මම ඔයාලට තුන්වෙනි එක විදියට පොඩ්ඩක් කියන්න ආවේ. පොඩ්ඩක් මේක බෝරින් වෙන්න පුළුවන්. හරියට දැන් ගොඩක් කට්ටිය මේ වීඩියෝ එක දිගට බලන් ඇවිල්ලා සමහර අය බෝරින් උත් ඇති. ඉතින් මම මේක කරන්නේ ඉතින් මේක ගැන පට්ටම උනන්දුවක් තියෙන අයට. ඒකින්ද ඉතින් බෝරින් වෙන්නේ නැතුව අහන් ඉන්න පුළුවන් අහන් ඉන්න එච්චරයි. එතකොට ඉතින් මම මේ කියන්නේ තුන්වෙනි දේ තමයි ඔයාලට දැන් ඔයාලගේ ස්කූල් එකෙන් අනිවාර්යෙන් ඔයාලගේ සොසයිටි එකක් ඒ වගේම කියන්නේ ඉනෝවේෂන් සොසයිටි වේවා ඉන්ජිනියරින් සොසයිටි කියයි මේ වගේ සොසයිටිස් තියෙනවා. ඒ වලට අනිවාර්යෙන් ඔයාලා එකතු වෙන්න. මොකද ඒ වලින් ඔයාලට ලොකු පාත්‍යක් හදලා දෙනවා ඉස්සරහට. ඒ කියන්නේ මමත් අපේ ඉස්කෝලේ ගොඩක් වැඩ කරා කියන්නේ අපේ ඉස්කෝලේ ඉන්වෙස්ට් සොසයිටි එකක් හැදුවා. ඒ වගේම ඒක ඇතුළට අපේ ගවේෂකයන් වල දන්නවා ඇති සමහරවිට අර ESD32 එකේ ලංකාවේ අර ගවේෂක ලැබ් එකක් හැදුවේ අපේ උෂාන් අයියා වගේ නේද වර්ක්ෂොප් කරා. අපි මේ විදිහට කියන්නේ අපේ ප්‍රමුඛ ස්කයි RC ඇකඩමි එකේ ඒ සර් වෙනල්ලා ගොඩක් ඒ විදිහට වර්ක්ෂොප්ස් කරේ ළමයිට. එතකොට ඒ ළමයිට මාර ආසාවක් ආවා. මම ඒව ගැන බලා ඉඳි හොඳට ඒ ළමයිට මාර උනන්දුවක් ඇති වුණා මේ ඒ දින දේවල් දැකලා. ඒ කියන්නේ යාලගේ රූල්ස් ඒවා මේ කියලා දෙන පැට්‍රික මේ හැම දෙයක්ම යාලා මාර විදිහට ඔලුවට දාගත්තා. ඒකින්ද ඔයාලත් අනිවාර්යෙන් ඔයාලගේ ඉස්කෝලේ තියෙන මේ වගේ සොසයිටිස් වල ජොයින් වෙලා ඒ වල කරන වර්ක්ෂොප් වලට අනිවාර්යෙන් යන්න. මොකද ඒව ලොකු පණවැයක් වෙනවා ඔයාලට ඉස්සරහට වැඩ කරගන්න. ඇත්තම කිව්වොත් මටත් ලොකු හයියක් වුණා ඒ කාලේ ඉස්කෝලේ කරපු වර්ක්ෂොප්ස් ගැන. මගේ ඉස්කෝලේ තමයි මතුක මානව ශාස්ත්‍රාලේ. අපි ඉතින් ඒකේ ගොඩක් ලොකු ප්‍රොජෙක්ට් කරා. ඇත්තටම කරපු නැති දෙයක් නැහැ. අපි හැම මම ඔයාලට ඉස්සරහට සාමාන්‍ය මේ දැන් 2026 ලබනවනේ ඉතින් ලබන අවුරුද්දේ මම 2026 වගේ සම්පූර්ණ ඩොකියුමන්ටරි එකක් ගේන්නම් ඔයාලට කොහොමද අපි ඉස්කෝලේ වැඩ වුණේ කියලා. එතකොට මට කියන්න වචන නැහැ. මාර සතුටුයි ඉතින් මේ ටයිම් එක ගැන. ඔයාලත් අනිවාර්යෙන් මම මේ කියන උපදෙස් පිළිපදින්න. ඔයාලට අනිවාර්යෙන් මේ පාත් එකේ ලොකු මැච් එකක් ගහන්න පුළුවන්. ඔයාලා සාමාන්‍යයෙන් බලාපොරොත්තුවක් ඇතිනේ. දැන් ඉස්සරහා කොහොමත් ඔයාලට ඒක රොබෝටික්ස් ඉනෝවේෂන් AI මේ ලොකු තාක්ෂණයක් එක්ක යන ලෝකයක් තමයි තියෙන්නේ. ඒකින් හින්දා ඉතින් අපිට මේ දේවල් නැතුව බෑ. අපි ඔය කොයි ડોක්ටර් කෙනෙක් වේවා ඉංජිනේර කෙනෙක් වේවා මේ හැම කෙනෙක්ටම ඉස්සරහට මේ ප්ලැට්ෆෝම්ස් අදාළ වෙනවා. මොකද දැන් ඔයාලා නිකමට හිතන්නකො මේ වගේ රොබෝටික්ස් වෙබ්සයිට් ඒවා මේ හැමදේම රොබෝට්ස්ලා වේවා මේ හැමදේම අපිට කන්ට්‍රෝල් කරන්න නොලෙජ් එකක් තියෙනවා. මේ බේසික් නොලෙජ් එකක් පොඩි කාලේ ඉඳන් මේ විදිහට හදාගත්තාම ඔය තියෙන ඉස්කෝලේ කරන වර්ක්ෂොප් වේවා ඕවගේ දේවල් වලට ඉන්වෝල්ව් වෙලා මේ බේසික් නොලෙජ් එක හදාගත්තාම අපිට ටෙක්නොලොජි එකක් ගැන ඉගෙන ගන්න ආසාවක් තියෙන. ඒ වගේම අපිට ටක් ගාලා මොලේට යනවා මොකද්ද මෙතන වෙන මේ ප්‍රොසෙස් එක. ඒ වගේම මොකද්ද මෙතන ෆ්ලෝ එක මොකද්ද වෙන්නේ. මේ දේවල් ගැන හොඳ නොලෙජ් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒකින්ද ඔයාලා මතක ඇතුව ඒ දේවලුත් කරන්න. ඇත්තම කිව්වොත් ඉතින් ඔයාලට ගොඩක් ලොකු ලක් එකක් තියෙනවා. ඔයාලගේ පාසල හරහා මේ දේවල් වලට ජොයින් වෙන්න. ඒ වගේම ඔයාලා ඉස්කෝලේ ඒ වගේම කලාපේ හරහා කරන ඉනෝවේෂන් කම්පිටිෂන්ස් ඒවා අනිවාර්යෙන් ලංකාවේ හැම ඉස්කෝලේකම වගේ කරන දේවල් තමයි. ඒ කියන්නේ ඔය ඉනෝවේෂන් කම්පිටිෂන් වලට ළමයි දාන එක. ඔයාලා දැන් ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ ඉනෝවේෂන් එකක් කිව්වහම මම මොකක් හරි අලුත්ම දෙයක් හදන්න ඕනේ කියලා. එහෙම නැහැ. ඔයාලා එක්ස්පීරියන්ස් එකක් ගන්න තියෙන මොන හරි පොඩි දෙයක් හදාගෙන යන්න. ඒ කියන්නේ ආඩිනෝ බෝඩ් එකකින් ලයිට් එකක් හරි කමක් නැහැ. ඔයාලා මොකක් හරි කරලා ප්‍රොජෙක්ට් එකක් හදාගෙන ඔයාලා ගිහින් බලන්න මේ කම්පිටිෂන් වලට. ඔයාලට එතනට ගියාම තේරෙයි මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ එතන කියලා. ඒ කියන්නේ එතන ළමයි හදලා තියෙන ප්‍රොජෙක්ට් බලුවම ඔයාලට තේරෙයි අඩේ මේක මෙච්චරක් මෙයා කොහොමද මේක හැදුවේ මම මේක හදන්න ඕනේ. ඔයාලට එතකොට එතනොත් ගොඩක් ලොකු මොටිවේෂන් එකක් එනවා. ඒ වගේ දේවල් වලට ඉන්වෝල්ව් වෙලා වැඩ කරාම මමත් නැත්තම් මේකත් ඉස්කෝලේ කම්පිටිෂන් ගොඩකට ගිහිල්ලා දිනවා වගේ. එතකොට ඒ වලින් මට ලොකු හයියක් ආවා මේ වගේ දේවල් කරන්න. ඒ කියන්නේ මේ වගේ දේවල් ගැන ඔයාලට උගන්වන්න. ඒ වගේම දැන් ගොඩක් ගත්තොත් ග්ලෝබල් දින කන්ටෙන්ට් අපේ අයට තේරුම් ගන්න බෑනේ. මම ඒකයි ඉතින් සිංහලෙන් ඔයාලට තේරෙන විදිහට දිගටම මේ විදිහේ ටෙක් කන්ටෙන්ට් දාගෙන යන්නේ. ESP32 ගැන ඒවා රොබොටික්ස් ගැන ඒවා
ලංකාවේ හරියට channel එකක් නැහැ. ඉතින් සාමාන්‍ය ඔය robotics මේ AI පාත් එක ගැන උගන්වන ගොඩක් ඒවල මික්ස්ටර් විදියට යන්නේ. මම ඉතින් මේකයි මේ site එක අල්ලගෙන ඔයාලට මාර විදිහට ආදරෙන් මේවා කියලා දෙන්නේ. ඒක හින්දා අනිවාර්යෙන් ඔයාලා අපේ subscribe කරලා bell එකනේ පොල් දාලා තියාගන්න. ඇත්තටම සතුටුයි. බොරු කියන්න ඕනේ නැහැ. ඒක හින්දා අනිවාර්යෙන් ඔයාලා ඉස්කෝලේ තියෙන කම්පිටිෂන් වලට ජොයින් වෙන්න. හරිද? ඒක මතක තියාගන්න. ඒවා මග හරින්න එපා. ඔයාලට ඒවා හම්බෙන දෙයියෝ දුන්න තෑගි වගේ තමයි. ඒවා අනිවාර්යෙන් කරලා බලන්න. ඔයාලා තරගෙන් පරාදුනක් කමක් නැහැ. එතනේ තියෙන එක්ස්පීරියන්ස් එක ගන්න අමතක කරන්න එපා. හරියකින් මට ඔය දේවල් තුන ගැන තමයි ලොකෝටම කියන්න උමනාව තිබ්බේ. ඒ වගේම ඉතින් මම ඔයාලට පොඩි ප්‍රතිසාරයක් දෙන්නම්. දැන් 2026 ලබනවා. ඔයාලා ඉතින් දැන් හිතන් ඇති මේ අවුරුද්දත් ඉවර වුණා. මුකුත් කරගන්නත් බැරි වුණා. මට තාම ඔයාලා දැන් සාමාන්‍යයෙන් ලොකු ස්ටුඩන්ට්ස්ලා වෙන්නත් පුළුවන් නැත්නම් පොඩි ළමයි වෙන්නත් පුළුවන්. ඔයාලා දැන් තාම ඉඳලා නැති මට Arduino parts නැහැ. ඒ වගේම මම කොහොමද මේ දේවල් ඉගෙන ගන්නෙ? ඒ වගේම ගොඩක් කට්ටිය ඉතින් දැන් Google එකේ search කරනවා ගිහිල්ලා Arduino free courses ඒවා ගැහුවාම අර Udemy එකේ ඒ වගේම Khan Academy එකේ වගේ එනවා. ඒවා ඉංග්‍රීසි වලින් එනවා. ඒ වුණාට ඒ free courses වල සමහරවිට pay කරන්න ඕනේ. මේ දේවල් ඉතින් ගොඩක් කරදර වැඩෙන. මම ඔයාලට අංක 1ටම රෙකමන්ඩ් කරන්නේ YouTube එක අතාරින්න එපා. YouTube එකකින් වැඩ පටන් ගන්න. ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල්. ඒ හින්දා YouTube එකකින් වැඩ පටන් ගන්න. ඒ වගේම දැන් 2026 ඉතින් යනකොට ඔයාලා ගොඩක් කට්ටියට ආස ඇති Arduino parts ගන්න මේව ගන්න. එතකොට ඔයාලට ඒ දේවල් ගැනත් මම ඉස්සරහට ගෙන්නම්. ඔයාලට කොහොමද මේ parts ගන්න පුළුවන් තැන් මොනවද? ඒ වගේ ලංකාවේ අඩුම මිලට කොහෙන්ද මේව ගන්න පුළුවන් මේ වගේ ගොඩක් දේවල් ගැනත් මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්න. ඒකින්ද ඉතින් ගොඩක් අය බය වෙන්න එපා. ඔයාලා දැන් ඉන්නේ බිඳුවේ වෙන්න පුළුවන්. ඒත් ඔයාට ඉස්සරහට යනකොට ඔයාගේ බිඳුවේ ඉන චරිතය 0 to hero කරගන්න පුළුවන්. ඒක හින්දා අනිවාර්යෙන් දිගටම වැඩ කරන් යන්න. ඔයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් අතාරින්න එපා. මේ දේවල් ගැන අනිවාර්යෙන් ඉගෙන ගන්න. මොකද ඉස්සරහ ලෝකේ තීරණය වෙන්නේ robotics AI මේ තියෙන සම්පූර්ණ ටෙක්නොලොජිස් එක තමයි. ඉස්සරහ ලෝකේ ගොඩක් දේවල් තීරණය වෙන්නේ. ඒක හින්දා අනිවාර්යෙන් අපි මේ දේවල් එක ඉස්සරහට යන්න ඕනේ. ඒක හින්දා මමත් අතාරින්නේ නැහැ මේ වැඩි. ඔයාලට ඉස්සරහට යනකම්ම මම අපේ YouTube channel එකේ robotics AI මේ වගේ ටෙක්නොලොජිස් සම්පූර්ණ හැම දෙයක්ම ඉස්සරහට අපි අරන් යනවා. ඒ වගේම ඔයාලගේ comment එක ඔයාලගේ subscribe එක මට ගොඩක් වටිනවා. මට subscribe අඩුවෙන් කොච්චර තිබ්බත් කමක් නැහැ. likes වෙන්න තුනක් කමක් නැහැ. මම ඒ දිගටම ඔයාලට වීඩියෝස් කියනවා. බලන කට්ටිය අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ඒකින් ඉතින් ඔයාලා හැමෝටම good luck. ඒකින් දැන් subscribe කරලා bell එකේ කෝල් දාලා තියාගන්න. මේ වීඩියෝ එක share කරන්න ඔයාලගේ අක්ක කෙනෙක් ඒවා, නංගි කෙනෙක් ඒවා, මල්ලි කෙනෙක් ඒවා ඒ අයටත් මේක share කරන්න. ගොඩක් කට්ටිය ඉතින් හිතාගෙන ඇති අපි කොහොමද මේකට entry වෙන්නේ. ඒ වගේ අයට අනිවාර්යෙන් මේක share කරන්න. එයාලට motivation එකක් වේවි මේ වීඩියෝ එක. ඒකින් ඉතින් අනිවාර්යෙන් share කරලා like කරලා subscribe කරන්න. එහෙනම් තවත් අලුත් brand content එකකින් අපි හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම good luck. ඔන්න ඉතින් ඔයාලට මට පෙන්නන්න අමතකුණා. මේ තියෙන ඉතින් මට අර IEEE එකේ අපේ ඉස්කෝලේ තිබ්බ තරගෙන් හම්බුණා Arduino board එක. ඉතින් මම ඒක තාම පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා. මේක තමයි ඉතින් මගේ මතක සටහන.